අද අලුත් වීඩියෝයක් අරන් ඇවිල්ලා තියෙන්නේ. මේකේ මාතෘකාව තමයි එල් නීනෝ. එතකොට මේ එල් නීනෝ කියන්නේ දැන් ඉස්සරහට විද්‍යාඥයන් කියන විදිහට දැන් මේක පාරිසරික බලපෑමක්. එතකොට අපි දැන් කතා කරමු මේකේ කොහොමද මේ නම හැදිලා තියෙන්නේ, ඒ වගේම කොහොමද මේකෙන් මේ ලංකාවට වෙන බලපෑම, මේ විස්තර ටික මේ වීඩියෝ ටිකෙන් අපි කතා කරමු. මොකද ව්‍යසනයක් එන්න කලින් අපි දැනගෙන ඉඳියාම අපිට ඒකෙන් බේරෙන්න පුළුවන්. එතකොට මුලින්ම අපි කතා කරන්න ඕනේ මේ එල් නීනෝ කියන නම. මේ එල් නීනෝ කියන නම ඇවිල්ලා තියෙන ස්පාඤ්ඤ භාෂාවෙන්. එතකොට මේකේ සරල අර්ථය තමයි කුඩා පිරිමි දරුවා කියන එක. එහෙම නැත්නම් මේකට තවත් කියනවා ක්‍රිස් චයිල්ඩ් කියලා. කියන්නේ ජේසුස් බිරිඳා කියලා. මේක එතකොට මේ එල් නීනෝ කියන නම හොයාගෙන තියෙන්නේ 19 වන සියවසේ. මේක පේරු සහ ඊක්වාඩෝර් කියන දීවර ජනතාව තමයි මේ නම දීලා තියෙන්නේ. එතකොට මේක ගොඩක්ම යට තියෙන නත්තා සමය අං වෙනකොට පැසිෆික් සාගරයේ නැගෙනහිර සහ මධ්‍යම කොටස්වල උෂ්ණත්වය ඉහළ ගිහිලා තියෙනවා. එතකොට මේක කාලයක් තිස්සේ මේ දෙසැම්බර් ලඟ වෙනකොට නැත්නම් නත්තා සීසන් එක ලඟ වෙනකොට මේක ඉහළ යෑම නිසා තමයි ඒ දීවරයෝ ඒක බලලා මේ නම දාලා තියෙන්නේ එල් නීනෝ කියලා. ඒකට මේකේ අර්ථය තමයි කුඩා පිරිමි දරුවෙක්. ඒ නැත්නම් ජේසුස් බිරිඳා කියන එක තමයි මේකෙන් අදහස් කරන්න ඒගොල්ලෝ ඉඳලා තියෙන්නේ. ඒතර මේක කොහෙවත් හොයාගත්ත විද්‍යාත්මක නමක් නෙමෙයි. මේක අර දීවර ජනතාව විසින් පරිසරයේ සිදුවන වෙනස් වීම නිසා දාපු නමක්. එතකොට මේකටම තව විරුද්ධ නමක් ඇවිල්ලා තියෙනවා ලා නීලා කියලා. එතකොට මේක ඇවිල්ලා තියෙන්නේ අර කුඩා පිරිමි දරුවා කියන එකට විරුද්ධව. ඒක ගැහැණු දරුවා යන තමයි මේ ලා නීලා කියන්නේ. එතකොට මේකේ වෙන්නේ අර එම ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සීතල වෙනවා. දැන් එල් නීනෝ එකේදී සාමාන්‍ය උෂ්ණත්වයට වඩා උෂ්ණත්වය වැඩි වෙනවා වගේම ලා නීනා වලදී මේක උෂ්ණත්වයට වඩා අඩු වෙනවා. එතකොට දැන් අපි බැලුවොත් එහෙම මේක මේ දැන් 2026 එන්න තියෙන එක දැන් මේක මෙච්චර කතා බහකට ලක් වෙන්න ගත්තේ දැන් මේක මුළු ලෝකෙම බලන් ඉන්නවා මේ දිහා. දැන්ටම මේ අපේ පරිසරයේ ගත්තොත් එහෙම උෂ්ණත්වය වැඩි වෙමින් පවතිනවා. ඒතකොට මේක මීට කලිනුත් වෙලා තියෙනවා. මුලින් වෙලා තියෙනවා 1997 98 අවුරුදු වල එල් නීනෝ එකක් ඇවිල්ලා තිනවා. ඒ වගේම 2015 2016 තවත් එල් නීනෝ එකක් ඇවිල්ලා තිනවා. මේ දෙකම එච්චර කතා බහට ලක් නොවුනේ මේ කියන තරම් මේකේ බලපෑමක් වුන් නැති නිසා. එතකොට මේක බලපෑමක් වුන් නැහැ කියන්නේ මේකෙන් සිදුවන පාරිසරික බලපෑම අවම. මේක අවම වීම නිසා තමයි මේ ගැන වැඩි කතා බහක් ලක් නොවුනේ. එතකොට තව අපි මේක ගැන හොයන් යනකොට මෙතන තව තියෙනවා එන්සෝ සයිකල් කියලා. ENSO සයිකල්. එතකොට මේකේ තියෙන්නේ එල් නීනෝ සහ ලා නීනා කියන දෙකම එකතු වෙලා හැදෙන ඔසිලේෂන් එක. එතකොට දේශගුණික විපර්යාසය. එතකොට මේකේ සාමාන්‍ය චක්‍රයක් තියෙනවා. කියන්නේ එල් නීනෝ එකක් ඇති වෙනවා ආයි නියුට්‍රල් තත්ත්වයක් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වයක්. ඊට පස්සේ ආයි ලා නීනා එකක් ඇති වෙනවා ආයි නියුට්‍රල් තත්ත්වයක් වෙනවා. ආයි නැවතත් එල් නීනෝ එකක් ඇති වෙනවා. මෙන්න මේක තමයි ඔය එන්සෝ සයිකල් කියලා කියන්නේ. එතකොට මේකත් දැන් විද්‍යාඥයන් විසින් අවුරුදු ගාණක් මේක දිහා බලන් ඉඳලා තමයි මේකට මේ නම දාලා තින්නේ. මේක ඇති වෙන්නේ මෙන්න මේ විදිහට එකක් අර එකක්. ඒ කියන්නේ නීනෝ ඊට පස්සේ නියුට්‍රල් තත්ත්වයක් වෙනවා. ආයි ලා නීනා එකක් වෙනවා. ආයි නියුට්‍රල් වෙනවා. ආයි එල් නීනෝ එනවා. ඕම මේක දිගටම මේ පැටර්න් එක යනවා. එතකොට දැන් මේක දැන් අපි විද්‍යාඥයෝ මෙච්චර කියන්නේ මේක සුපර් එල් නීනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තියෙන නිසා. ඒ කියන්නේ සුපර් කියන්නේ මේක සාමාන්‍ය මට්ටමින් අභිභවා ගිහිල්ලා තියෙනවා. ඒ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 2ක් විතර මේ අවස්ථාවේ වැඩි වෙනවා කියලා තමයි ප්‍රෙඩික්ට් කරන්නේ. ඒ නිසා තමයි මේක සුපර් එල් නීනෝ තත්ත්වයක් කියලා කියන්නේ. දැන් මේකේ තව විස්තර හොයන් ගියොත් එහෙම දැන් ඉදිරියේදී මේ පිළිබඳව තවත් විස්තර විද්‍යාඥයෝ විසින් එළි කරනවා. එතකොට ඒ කරුණුත් එක්ක
එක්ක අපි බලමු ඉස්සරහට මොකද්ද වෙන්න තියෙන්නේ කියලා. ඒ වගේම ලංකාවට සිදුවන බලපෑම. මේකේ සාමාන්‍ය උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ අපිට නියඟයක් එන්න ඕන. සාමාන්‍ය ලංකාව වගේ රටකට නියඟයක් කියන්නේ ටිකක් බලපාන වැඩි. මොකද අපිට වැස්සත් වහින්න ගත්තාම වෙන එක දිගට පායන එක දිගට සමහරක් පැතිවල වතුර හිඳෙන්න පායනවා. මේ කියන තත්ත්වෙත් එක්ක මෙච්චර විදිහට උෂ්ණත්වය වැඩි වෙනවා නම් නියම තත්ත්වයක් එනවා නම් අනිවාර්යෙන් අපි මේකට කල් තියා ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් මිනිස්සුන්ට දිනදා එයාලගේ දෛනික කටයුතු කරගන්න ටිකක් අමාරුයි. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මම අරන් එන්නම් කොහොමද මේකෙන් අපි සර්වයිව් වෙන්නේ. ඒතකොට ලංකාවට සිදුවන බලපෑම මොකද්ද කියලා අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඉතින් ඔබ සැමට ස්තුතියි.